හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රෝහල්ගත කර ඇති බවට සමාජ මාධ්‍යයේ පැතිර යන පුවත සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කර තිබේ. ඒ ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ ප්‍රබලයෙකු වන මිලින්ද රාජපක්ෂ මහතා විසින්. ඔහු මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රෝහල්ගත කරා කියන එක පට්ටපල් බොරුවක්. මහින්ද මහත්තයා විජේරාම ගෙදර ඉන්නවා. ගොඩක් අය මගෙන් කෝල් කරලා අහන නිසා ෆේස්බුක් එකේ දාන්න හිතුනේ. හැම පැත්තෙම කටකතාව යන්නේ ඉස්පිරිතාලේ කියලා. සමහරු ෆේස්බුක් එකේ නහින හදන නිසා මීටිමකට යන ගම විජේරාම නිවසට ගොඩ වුණා. මහින්ද සර් පත්තරේ කියෝ ඉන්නවා. අපි ට්‍රම්ප්ගේ විස්තරේ කතා කරලා සර් ගානේ බච්චුට්ටක් කාලා පිටත් වුණා. හැමෝටම තෙරුවන් සරණයි. යනුවෙන් මිලින්ද රාජපක්ෂ මහතා සටහනක් තබා තිබේ. ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රෝහල්ගත කර ඇති බවට කටකතාවක් පැතිරීම හේතුවෙන් මිලින්ද රාජපක්ෂ මහතා මෙසේ විශේෂ සටහනක් තබා තිබේ.